87ක ප්‍රතිශතයක්. එනවා අද දවසේ දැනට වැඩිම ප්‍රතිශතය ලබා ගන්න පුළුවන් වුණා චිත්‍රා. මොකද හිතෙන්නේ අර හොයන එන්ටර්ටේන අවිශ්කාසයේ හිටියද? අවිශ්කාසයේ ඉන්නවා. නමුත් අවිශ්ක ඔඩියන්ස් එකක් ඉන්නව නේද? ඒ ඔඩියන්ස් එක බලලා සින්දු කියන්න. ඔයා මේ මොනිටර්ස් දෙක ඉස්සරහා බල බල ඉන්නවා. නිකන් බිබල්ලා තියෙන. ඒක තමයි මට තිබිච්ච එක මවුලවත් එක්ක මේ පොඩි ප්‍රශ්නේ. පංගුවක් තැන්වල ෆ්‍රේස් කරද්දී ටයිමිං කියන්නේ මොකද්ද? තාලනේ. බීට් එක. ඒ බීට් එකට වා සිංගන්න පංගුවක් තැන්වල වාට ඕන විදිහට ඒක දැම්මා එක එක කෑලි. ඕක ඉතින් මට හුඟක් මිනිස්සු ඇහිලා තිනවා විදිහට කරනවා. මොකද ඒගොල්ලන් හිතන්නේ ඒක මාර හොඳ දෙයක් කියලා. ඒක ඇත්තටම අපි වගේ ලිස්නර් කෙනෙකුට ඒක පොඩ්ඩක් ඉරිටේටිං එක. ඉතින් ඒකින්ද ඒක හොඳට මතක තියාගන්න සින්දු හරියට ස්ටඩි කරන්න. ටයිමිං, පිචිං ඒත් එක තමයි මියුසික් වල තියෙන්නේ. අනිත් එක මම කිව්වා වගේ S2 ඔඩියන්ස් එකට ආයිමත් ඒක කරන්න එපා. තරහා ගිහිල්ලා ඉන්නේ වෙනවනේ. මේ ගීතය ඇත්තටම මේ අපි දැන් සීසන් 5ක් අපි මේකේ කරලා තිනවා. එක එක්කෙනා එක එක ආකාරයට මේක පර්ෆෝමන්ස් එකත් එක්ක තමන්ගේ එන්ටර්ටේනින් එකත් එක්ක සිං කරලා තිනවා. ඉතින් අද දවසේ අවිෂ්කාර පුතා ඔයත් මොකද මේ ගීතය විශේෂයි. මොකද තව එකක් මට කියන්න ඕනේ. මේ ගීතය රචනා කරලා තියෙන්නේ මගේ මිත්‍රයා මංජුල වෙඩිවර්ධන. ඉතින් ඔහු විසින් ඇත්තටම රචනා වෙච්ච වෙනම ජාතිය ගීතයක් මේ. මොකද වෙඩ්ඩා එක එක විදිහේ ගීත රචනා කරලා තිනවා. මේකත් වෙනස්ම එකක් මේ ත්‍රිලෝක කියන ගීතය. ඉතින් පුතා ඒ වගේම තමයි මේ ඇත්තටම ඔඩියන්ස් එක බලන්න ඕනේ. සියලුම දේවල් වෙන්න ඕනේ. ඒක ඉතින් දැන් අද දවසේදී මේ ෆස්ට් රවුන්ඩ් එකේ ඉඳන් දැන් මෙතන ඉඳන් අපි දෙන්න ගුරුහරුකම් ඔක්කොම අරගෙන තාම තරගය විවෘතයි තාම. තව කෙනෙක් ඉන්නවා යාට තරගයට එක්ක තව ගායනා කරන්නත්. ඉතින් කොහොම වුණත් අද දවසේ ගායනය තුළ තුණා වූ දේවල් එක්ක ඇත්තටම ලකුණු 7ක් දෙන්න පුළුවන්කම තිබිච්ච හින්දා තමයි පුතා ලකුණු 7 දුන්නේ. ජය වේවා.